ආයුබෝවන් ඔයාලා හැම දෙනාටම නිවසක් ඉදිකර ගැනීම සඳහා රජය මගින් ලබා දෙන රුපියල් ලක්ෂ 10ක ආධාර මුදල සම්බන්ධයෙන් තමයි අද මේ වීඩියෝ එක මගින් ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාම අපුව subscribe කරලා නැත්නම් දැම්ම පහළ තියෙන subscribe button එක click කරලා ඊට පහලින් තියෙන bell සලකුණත් click කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වැදගත් සත්‍ය තොරතුරු ලැබුණ විගසප නාලිකාව හරහා දැනගන්න පුළුවන්. ඉතින් ඔබට ගියක් රටට හෙටක් කියන නිවාස වැඩසටහන යටතේ නිවාස ඒකකයක් සඳහා ලබා දෙන ආධාර මුදල වැඩි කිරීමට අමාත්‍යාංශයේ අනුමැතිය මේ වන විට ලැබී ඇති බව තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ ආධාර මුදල ලබා දෙන්නේ දිලිඳු හෝ අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහායි. ඉතින් මේ වැඩසටහන යටතේ සෑම ග්‍රාම නිලධාරී වසමකම දිලිඳු හෝ අඩු ආදායම්ලාභී එක් පවුලක ප්‍රමුඛතාවය හඳුනාගෙන නිවසක් ඉදිකිරීමට හෝ වැඩි දියුණු කිරීමට තමයි මෙම ආධාර මුදල් ලබා දෙන්නේ. මේ වැඩසටහන යටතේ තෝරා ගන්නා පුද්ගලයන් ඉදිරිපත් කරන්න ඕනේ වර්ග අඩි 550ක සැලැස්මක්. ඉතින් මේන් අදහස් වෙන්නේ මෙම ආධාර මුදල් ලබා දීම සිදුවන්නේ වර්ග අඩි 550ක සැලැස්මකට පමණක් බවත් මේ නිවාස රජයේ විධිවිධානවලට අනුකූලව සකස් විය යුතු බවත්ය. ඉතින් ඔයාලට කියන්න ඕනේ කලින් මේ වැඩසටහන යටතේ එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් 6,50,000ක මුදලක් ලබා දීලා තිබුණත් එම මුදල දැන් රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි දියුණු කරලා තියෙනවා. ඒ බව ඊටාම සතුටින් දැනුම් දෙන්න පුළුවන්. මෙම මුදල වැඩි කිරීමට හේතුව නම් පසුගිය කාලේ ඒ කියන්නේ මේ වැඩසටහන පටන් ගත්ත මුල් කාලේ නිවාස ඒකකයක් හදන්න ඇස්තමේන්තුගත මුදල ලෙස තීරණය කරලා තිබුණේ ආසන්න වශයෙන් ලක්ෂ 12ක් කියලා. ඒ දැන් එම නිලධාරීන් හඳුනාගෙන තියෙනවා ආසන්න වශයෙන් 17,64,000ක් නිවාස ඒකකයක් හදන්න වියදම් වෙනවා. ඒ නිසා රුපියල් ලක්ෂ 10ක මුදලක් මේ ලෙස තෝරා ගන්නා අඩු ආදායම්ලාභීන්ට රජය ලබා දීමට කටයුතු කරලා තියෙනවා. ඉතිරි රුපියල් 7,64,000ක මුදල අදාළ පුද්ගලයන් විසින් සොයාගෙන එම වර්ග අඩි 550ක නිවසක් සාදා ගැනීමට පුළුවන් බව දැනුවත් කරලා තියෙනවා. තවදුරටත් ඔයාලව දැනුවත් කරන්න ඕනේ තාම මේ අය මේ වැඩසටහන පිළිබඳ ඉල්ලුම් කරන ආකාරය නම් දැනුවත් කළා නැහැ. නමුත් මේ වැඩසටහන නිල වශයෙන් ක්‍රියාත්මක කරන බවට නම් ප්‍රකාශ කරලා තියෙනවා. ඇත්තටම ඔයාට නිවසක් නැත්නම් නිවසක් හදාගන්න අපහසුතාවයක් තියෙනවා නම් ඔබත් අඩු ආදායම්ලාභී පුද්ගලයෙක් නම් ඔබටත් ඔබගේ ග්‍රාම නිලධාරී වසම හරහා මෙම වැඩසටහනට ඉල්ලුම් කරන්න පුළුවන්. ඔබට ගියක් රටට හෙටක් කියන ව්‍යාපෘතිය ගැන තමයි අද තොරතුරු මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඉදිරියටත් මෙම වැඩසටහන හරහා ඔබටත් මේ ලක්ෂ 10ක ඉල්ලුම් කරන්නේ කොහොමද කියලා මම මගේ ඉදිරි වැඩසටහන් වලින් ඔයාලට දැනුවත් කරන්න වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ වගේ තොරතුරු ඉක්මනින් දැනගන්න අවශ්‍ය නම් අපගේ නාලිකාව subscribe කරලා bell icon එකත් all කරලා තියාගන්න කියලා මතක් කරනවා. එතකොට අපි දාන වීඩියෝ ඉක්මනට ඔයාලට බලන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා අද මම ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් කියලා. එහෙනම් like එකක් දාන්නත් අමතක කරන්න එපා. නැවත වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට ස්තුතියි.